අපි නෝ තාපොටින් බලන්න චෙක් කරන්න. charge එක විදිහට බලන්න ඉතින්. හරි එහෙනම් charging වල මූලික අවස්ථාව charging නම් ගැඹුරට කතා කරනවා. charging pin එක ගහන්න ඕනේ. එහෙනම් charging pin එක ගහද්දී දැන් මෙහෙම කතන්දරයක් තියෙනවා. දැන් අපි හිතමු මේ charging pin එක ගහද්දී වටේ පිටේ ප්ලාස්ටික් කෑලි වගේ තියෙනවා. ඒක ප්ලාස්ටික් කෑලි උණු වෙන්න පුළුවන් නේ. ඒ නිසා අපි ඇලුමිනියම් ටේප් රෝලක් මේක තියාගන්නවා. මේක ෆොටෝ ගහලා දාගන්න. මේක රුපියල් 400ක් වෙන ටේප් රෝලක් එන කොටක් තියෙනවා. අර ඒකනේ අර රෙස්ටුරන්ට් වල කෑම හොතල් දෙන්නේ මේ වගේ ඇලුමිනියම් ෆොයිල් එකනේ. එතකොට මේක මෙහෙම කඩාගෙන දැන් මේක නම් එහෙම මුකුත් නැහැ ළඟපාර ප්ලාස්ටික් කෑලි නැහැ. එහෙම තිබ්බනම් මොකද කරන්නේ? තිබ්බනම් මේක මෙහෙම ගහලා වහගන්න. හරි එතකොට ඒක රස්ටේ වදින්නේ නැහැ නේ කෑලි ඉතුරු වෙනවා. දැන් මතක තියාගන්න මේ charging pin පරන වෙන්න කර වෙන්න හීට් කරන්න ඕන. සමහරට හීට් එක ෆුල්ම දාගන්නත් ඒ සමහර වෙලාවට charging pin පරන වෙන්න. මොකද ඒ ඊයම් පරන කර වෙන්න හීට් කරන්න නැත්නම් හීට් එක මදි. සමහර pin මේ ගලවන්න හීට් එකක් දාලා යාර ගොඩක් වැඩි කරන්න ඕන. දැන් අපි බලමු මේක ගලවන්න. පේස්ට් ටිකක් දාගන්න. පින් එකෙන් ඇති වැඩක් නැහැ. එයාට ස්ටිකර් එහෙම දින නම් ඒව ගලවන්න ඕන. පින් එකෙන් ඇති වැඩක් නැහැ. අපිට ඕන වෙන්නේ බෝඩ් එකේ පතුරු ටික ආරක්ෂා කරගන්න. එහෙම රත් කළා. එයා විසින්ම ගැලවෙනකන් ඉන්නවා. අපි බලෙන් අදින්නේ නැහැ හොඳේ. එයා විසින්ම ඕන ගැලවෙනකන් ඉන්නවා. ආන්නාව. පතුරු ටික ආරක්ෂා කරන්න එපා. මේ දිනේ පින් එක. එතකොට පින් එක ගලවුවන් පස්සේ අනිවාර්යෙන් මේක දින ඊයන් ටික අයින් කරන්න ඕන. ඇයි හේතුව? දැන් පරණ ඊයන් තියාගෙන අලුත් පින් එක ගෙවුවොත් අයි කර වෙන්න හීට් කරන්න ඕන. ඊයන් පරණ වුණාම රත් කරන්න ඕන ප්‍රමාණය වැඩිනේ. ඔන්න ඔක තමයි උතනේ රහස. පරණ ඊයන් අයින් කළා තමයි ගහන්නේ. නැත්තම් ඒ පින් එක සවුත් වෙනවා. එහෙනම් අපි වික් එකට ගන්නවා මේ පරණ ඊයන් ටික. වික් එකට ඔක්කොම ටික ඇදිලා යන්න කොට වෙනවා. පේස්ට් ටික දැම්මම තවත් හොඳයි කියලා හිතෙනවා. එනවා ඔක්කොම ඊයන් ටික මේකට ඇදිලා මේ වික් එක හොඳ වෙන්න මොකද්ද වෙන්නේ? දුම්මල ගතිය වැඩි වෙනවා. බාල වික්කියා රුපියල් 100යි හොඳ වික්කියක් 1200ක් වෙනවා. එතන මම බැලුවා හොඳ වික් එකේ මොකද්ද වෙනස කියලා. හොඳ වික් එකේ දුම්මල ගතිය පොඩ්ඩක් වැඩි. ඒ නිසා ඔයගොල්ලෝ හොඳ වික් කවදාක් ගන්න එපා. රුපියල් 100 වික්කියක් අරගෙන දුම්මල පොඩ්ඩක් ගාගන්න. මේ තියෙන්නේ ෆෝන් පාර්ට්ස් කඩේ තියෙන රොසින්. රොසින් එක කෑල්ලක් රුපියල් 80යි. මේක තමයි හම්බෙන්නේ. සිංගල බෙහෙත් බඩු කඩේ කියලා රට දුම්මල කෑල්ලක් කිල්ල රුපියල් 100ක් දීලා මේ සයින් කුට්ටියක් දෙනවා. මේ රට දුම්මල. හරි. රට දුම්මල් තමයි ඊයන් උනේ හොඳම මාධ්‍ය. මේ පේස්ට් එකකට වඩා පේස්ට් එකේ දිනේ රට දුම්මල් තමයි. පේස්ට් එකේ දිනේ පලක්ස් ගතියෙන් තමයි මේ ඔක්කොම ඊයන් උනේ. එහෙනම් මේක මෙහෙම දුම්මල පොඩ්ඩක් ගාලා ගත්තාම ඕක තමයි සුපිරිම වික් එක වෙන්නේ. හරි. ඒ නිසා භූත දෝෂයම තියෙනවා. ඒකත් අයින් වෙලා යනවා. ඔන්න බලන්න දැන් මේ වික් එකට ඔක්කොම දේවල් ටික ඇදිලා දැන් පේස්ට් දැම්මා මෙහෙම සිදුරු මතුන්නේ නැහනේ. මේ බලන්න සිදුරු ටිකත් ඔක්කොම පෑදුනා. ඒ කියන්නේ ඊයන් පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඔක්කොම ටික මේකට එනවා. ඔය භූත ගැටිය ගිහිල්ලා. දැන් එනම් මම මේක ක්ලීන් කරලා පෙන්නන්න පොඩ්ඩක් අසුන් කරලා. ඊයන් නෑ දැන් පොඩ්ඩක්වත් හොඳයි බෝඩ් එකේ.